මේ හැම දෙයක් මේ වෙලාවේ ජනතාව ජීවත් කරවන්න කටයුතු කරපු නගරාධිපති කෙනෙක් මම. මේ අවස්ථාවේ තමයි පැහැදිලිවම කිව යුතු දෙයක් තියෙනවා. කොමිසම අපිට අහන ප්‍රශ්න වල පිළිතුරු ලබා දෙන්න කිව්වේ ආර්ථික අර්බුදය කොරෝනා සහ ආර්ථික අර්බුදය තිබ්බ අවස්ථාවේදී කොළඹ නගරයේ ජනතාව තාමත්ම දුගී දුප්පත් භාවයට පත් වුණා විතරක් නෙමෙයි දරුවෙක් පවා මැරුණ ඒ අවස්ථාවේදී කුසට ආහාරයක් නොමැති හේතුව නිසා. අපි ඔක්කොම දැක්කා මහපාරේ මිනිස්සු මැරෙනවා පෝලිං වල ඉන්නවා. එදා අපිට විදුලිය තිබ්බේ නැහැ, ගෑස් තිබ්බේ නැහැ. විදේශ සංචිතය නැත්තටම නැති වෙලා තිබ්බ අවස්ථාවකදී LC එකක්වත් ඕපන් කරන්න බැරිව පදික වෙලෙන්දන්ද හැමෝමම මම හිතන්නේ මේ අවස්ථාවේදී අසරණ තත්ත්වයට පත් වුණා. ඒ අවස්ථාවේදී අසරණ තත්ත්වයට පත් වෙච්ච දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර වවුචරයක් අපි ලබා දුන්නා කොළඹ මහනගර සභාව විසින්. ඒ ලබා දීපු වවුචරය නීත්‍යානුකූල භාවයක් නැහැ කියන එක. නැතුව මේ ඔබ අහපු ප්‍රශ්නෙට නෙමෙයි එන්න කිව්වේ. එන්න කිව්වේ මොකද කොළඹ මහනගර සභාව නීත්‍යානුකූලව ආඥා පනතට අනුකූලව තමයි අහිංසක ජනතාව ජීවත් කරවන්න එදා කටයුතු කරේ. එදා සතසෙන් වවුචරයක් කරන් ජනතාවට දුන්නා පමණක් නෙමෙයි. ඔබ සියලු දෙනාම දකින්නත් ඇති. අපි විශේෂම ප්‍රජා මුල්තැන් ගෙවල් පටන් අරගෙන ගැබිනි මවුරුන්ට දරුවන්ටද මේ සියලු දෙනාටම එක වේලක් හරි කන්න දෙන්න කටයුතු කරා. කොළඹ නගර සභාවේ ඉස්සරහා අපි වගා කරා. අක්කර 600ක පමණ වගාවක් පටන් ගත්ත කොළඹ නගර සභාව ඉස්සරහා පිට්ටනියත් අපි වගාවට යොමු කර භූමි ප්‍රමාණයක් අපිට අදාළ හැම භූමියකම 600කට පමණ මුළු කොළඹ නගරයේම විශේෂයෙන්ම ජාත්‍යන්තර ඒජන්ත එක්ක World Food and Agriculture Organization එක World Food Program එකත් එක්ක UNICEF ආයතනයත් එක්ක UNFPA එකත් එක්ක එකතු වෙලා භෝග වගා කරන්න පටන් ගත්තේ ආහාර හිඟයක් රටේ එදා තිබුණා. හාල් හිඟයක් එදා තිබුණා. ජනතාව ජීවත් කරවන්න බැරි තත්ත්වයක තිබ්බා. ඒ වෙලාවේ තමයි ජනතාවට මුදල් අපි වෙන් කරලා සතසින් ආහාර වවුචරයක් ලබා දෙන රුපියල් 3500ක ආහාර වවුචරයක් ලබා දුන්නා. දීලා ඒ වෙලාවේ අසරණ තත්ත්වයට පත් වෙච්ච ජනතාව ජීවත් කිරීමට තමයි කටයුතු කරේ. ඒ විතරක් නෙමෙයි මම ජාත්‍යන්තර ඒජන්සිත් එක්ක එක්සත් ජාතික සංවිධානයට යොමු කරන UNFPA එක ඒ වගේම World Food Program එක Food and Agriculture Organization එකත් එක්ක ගැබිනි මවුන්ට රුපියල් 15000ක් දුන්නා. කිරිදෙන මවුන්ට රුපියල් 10000ක් ඒගොල්ලන්ගේ ගිණුම් වලට දැම්මා. විවිධ අවස්ථාවලදී අවශ්‍ය කරන හැමදේම සනීප ආරක්ෂක පහසුකම් ලබා දුන්නා. USAID එකත් එක්ක එකතු වෙලා මේ හැම දෙයක් මේ වෙලාවේ ජනතාව ජීවත් කරවන්න කටයුතු කරපු නගරාධිපති කෙනෙක් මම. අද මේ වෙනකොට ඒ මුදල් වවුචරය දෙන්න නෛතික බලතල නැහැ කියලා හිටපු කොමසාරිස්වරියෙක් හෝ කවුරු හරි පැමිණිල්ලක් කරපු හේතුව නිසා තමයි විශේෂම කොමිසමෙන් කැඳවලා තියෙන. ඒකේ නෛතික භාවය මොකක්ද කියලා දැනගන්න නීති අනුකූල පදනමක් තියෙනවාද අපිට එහෙම වවුචර් දෙන්න. නමුත් එහෙම දෙන්න පැහැදිලිවම අපේ ආඥාපනතේ තියෙනවා. ඒ ආඥාපනතේ තියෙන කරුණු කාරණාවට අදාළව ඒකට පිළිතුරු දෙන්න තමයි පැමිණියේ. මම සතුටටපත් වෙනවා මොන ප්‍රශ්නාවක් කවුරු මොනවා කිව්වත් කොළඹ නගරයේ කොවිඩ් වසංගතයේ වෙලාවෙත් ආර්ථික අර්බුදයේ වෙලාවෙත් අපි විවිධ අවස්ථාවලදී ජනතාව ජීවත් කරවන්න නිදාගත රෝග වලට නොමිලේ බෙහෙත් ලබා දීම. ඒ විතරක් නෙමෙයි කොවිඩ් කාලයේදී සැනිටයිසර්ස් මාස්ක් විවිධ රටවල් වලින් විශාල සහායක් ලැබුණා. චීනයෙන්ම පමණක් අපිට ගොඩක් සහාය ලැබුණා. ඒ සහාය ලබා ගැනීමට මට පුළුවන්කමක් තිබ්බා. ශක්තිමත් වේ වෙලාවේ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරගන්න එන්නත් කිරීමේ ව්‍යාපෘතිය ඉතාමත්ම ශක්තිමත් ලෙස හැමෝටම එන්නත් අතරම ලබා දීමට අපි කටයුතු කරා. මේ හැම දෙයක්ම සාර්ථකව කරගෙන යාමට අපිට පුළුවන් වුණා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ.